ඉතින් මම මේ අපේ මාතෘකාවට ගත්ත කතා නායකයා මේ තමයි පොල් කඩන බණ්ඩාර. ඉතින් මොහොතක මම ලොකු කාලයක් අරගෙන දැනුම බෙදාගත්තා. ඇත්තටම දැනුම කියලා ගත්තහම මහා භාණ්ඩාගාරයක්. ඔහුගේ හිත ඇතුලේ පිරිච්ච දැනුමක් කියන සුන්දර හිතක් තියෙන මිනිස්සෙක්. ඒක නිසා තමයි කියන්නේ අපි පෙනුමෙන් රුවින් කිසිවෙකු මනින්න උත්සාහ නොකළ යුතුයි කියලා. ඉතින් ඔහුගේ දැනුමත් එක්ක ඔහුගේ කාලය තුල මහා අරගලයක නිරත වෙනවා විටක ඔරලෝසු කනුවක නගරයක නැගලා යම් කිසි දෙයක් මේ රට තුල නිත්‍යානුකූලව තහනම් වෙලා තියෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් තමයි ඒ තහනම කරන්නේ. හැබැයි ඒ දේ භාවිතා කරපු අපේ අතීත උතුම් මිත්‍රෝ දාගත් හදනවා අහස සිමින සාගර වගේ වැව් බඳිනවා. ඒ කංශ ටිකක් බීපු අපේ ආදිතබ මුතුන් මිත්‍රෝ අපි අද අහන්න හදන්නේ බණ්ඩාරගෙන් මෙන්න මේ කංශ ගැන. ඔහු ඒ සම්බන්ධව ලොකු දෙයක් කරපු කෙනෙක්. තිලෝවාග විජය පාත්තර යන නාම දුන්නා පාසුවදී කංස යන නාමය හිමිවන්නා ගංජා කියා සමහරු ඔත බොන්නා මේ වන විටදී ලක්දිව කානම් වන්නා තුන්ලොව ජයගත් නාමය ගංජා බිව්වොත් පෙන්වයි බොන ආය විඤ්ඤා අගය කලාමය සම්බුදු රාජා බුදු හිමිටත් කළ ගංජා පූජා ගංජා කියන්න කලින් කිව්වේ කංශ කියන්න කලින් කිව්වේ ත්‍රිලෝක විජය පතරම් ත්‍රිලෝක කියන්නේ තුන්ලොව විජය කියන්නේ ජයගත් පතරම් කියන්නේ කොළ තුන්ලොව ජයගත් කොළ මොකද තුන්ලොව කියන්නේ ගත කියන්නේ ශරීරය මනස කියන්නේ විඥාණය මොලේ කියන මේ තුනම ක්‍රියාකාරීත්වය වැඩි කරන එක තමයි ගංජා කියලා කියන්නේ අසු කාලිනව කීවා කංශ කියලා කංශකය හන කියන්නේ පට්ටේ ඒ පට්ටේ අරගෙන සිවුරුම ආවුවා ඒ වගේම කංශ පාට්ටේ අරගෙන ඇඳුම් ආවුවා නැව්වදින්න කඹෑඹරුවා ඒ වගේම කංශ කුඩු කරලා කුංචි ළමයින්ට මීපැණියක බඩේ කැටමට දුන්නා ලොකු අයට දෙහි අමුලුත් එක්ක කංශ ගුලි කරලා දුන්නා කබලේ බැදලා කුඩු කරලා එහෙම තමයි දුන්නේ ඊළඟට මොකද කරන්නේ කංශ බුදුහාමුදුරන්ට පූජා කරා අද මම බය නැතුව කියනවා බුදුහාමුදුරන්ට පූජා කරන්නේ ගොම මෙවුන් අපිත් පූජා කරලා තියෙනවා දන්නේ නැතුව මහානලා හිටපු කාලේ මාත් පූජා කරලා තියෙනවා ඕන තරම් ගෝණි ගන්න හැබැයි අපි දන්නේ නැහැ නෝගත්කම හින්දා ඇයි ගෝම ඉස්සර සුවඳ කූරු තමයි පූජා කරන්නේ ඉස්සර කංශා ගහේ කරටි කරලා තමයි බුදුහාමුදුරන්ට පූජා කරේ ඒ වගේම තමයි කංශ මාස් මාළු වලට දැම්මා ඒ වගේම කංශ තහනම් කරන 1904 ලංකාවේ 1815 සුද්ධ ලංකාව ආක්‍රමණය කරන 1904 නූර්කින ආණ්ඩු කරවල ලංකාවේ කංශ තහනම් කරන්නේ තහනම් කරලා කියන ටොබැකෝ කියලා කියන්නේ දුම්කල කියන්නේ පිළිකාකාරකයක් කංශ කියන්නේ පිළිකානාශකයක් ඒ වගේම කංශ දුම්බීමෙන් මොකද වෙන්නේ අපි සුරුට් බොනවා සිගරට් බොනවා බීඩි බොනවා විට කනවා මේ මොනවා කරත් මෙව්වගේ තියෙන දුම්කල වල තියෙන නිකොටින් ශරීරක දුනාම
ඒකා හැදෙනවා. ගංජා කියනවා, බංගා කියනවා, බාන් කියනවා, ත්‍රිලෝක්‍ය, ත්‍රිලෝක විජය, සුක්‍රසන්, සිද්ධි, සිද්ධි හීති, චරාස්, මොහිනී, කංශ කිනි කියනවා. මේ නොයෙක් නම් වලින් කියන ගංජා වල මොනවද තියෙන? THC. THC කියන්නේ ටෙට්‍රා හයිඩ්‍රෝ කැලමිනෝල්. ටෙට්‍රා හයිඩ්‍රෝ කැලමිනෝල් කඳට ගියාම කඳේ තියෙන CB1 කියන අගුළු වැරෙනාම කියනවා මට බඩගිනි කියලා. ගංජා කන මිනිස්සුන්ට කැම කන්න ඕන. බඩගිනි එනවා. THC කඳට ගිහුවම CB1 අගුළු වැරෙනාම තරහා එන්නේ නැහැ. ගංජා කන මිනිස්සු කවුරුවත් එක්ක ගහ ගන්න යන්නේ නැහැ. සිසුන්නාව පරිහාන ශක්තිමත් වෙනවා, දාන ශක්තිය, මතක ශක්තිය ඇති වෙනවා. ලිංගික ක්‍රියාකාරකම් වලදී වැඩි තෘප්තියක් සතුටක් ලබන්න පුළුවන්කම තියෙනවා. වේගෙන් දුවන ඉත මොහොතක් නවතිනවා. මෙව්වට කියනවා අපේ කට්ටිය වැදුනා කියලා. අංශ බොනවට කියනවා ගංජා ගහනවා කියලා. ගහනවායි වැදුනායි කියන්නේ විතරයි දන්නේ. මොකද්ද ක්‍රියාවලිය කියන්නේ දන්නේ නැහැ. ඒකයි හේතුව. ඒ වගේම ගංජා කියන්නේ කොයි වගේ දෙයක්ද? ගංජා කියන්නේ තියුණු, ගංජා කියන්නේ සරයි, ගංජා කියන්නේ කුස්ස නතන දෙයක්, ගංජා කියන්නේ සෙම නතන දෙයක්. ගංජා දුම්පානය කිරීමෙන් දුව මොලේට ගමන් කිරීමෙන් මොලේ තියෙන සෙම සම්පූර්ණයෙන් පල්ලෙහාට එනවා, ස්නායු කර වෙනවා. ඒකයි ගංජා දුම් බොන්න එපා කියලා කියන්නේ. ඒ වගේම ගංජා වලින් මොනවද කරන්න පුළුවන්? ගංජා වලින් බ්ලොක් ගාල්, බියර්, බීම, චොකලට්, බිස්කට්, ලණුව බරන්න, ඇඳුම් මාන්න, පොත්වල හදන්න, බෙහෙතර ගන්න, රූපල වනිසල දාන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ජීවිතයේ තියෙන තුරු, පණ කට්ට තියෙන තුරු, ගංජා නීතිගත කරන තුරු ෆයිට් කරනවාමයි. ඒ පොල් කඩන බණ්ඩාරක සිටිත එහෙමයි. ඒක නිසා අද මට ගාල්ලේදී යාළුවෙක් හම්බුණා. යාළුවත් එක්ක මම පොඩ්ඩක් කතා කරා. මම ගංජා ගැන කිව්වා වේගය වැඩි මන්තරයක් වගේ වෙන්න ඇති. මොකද මට විනාඩි 7ක කාලයක් තමයි ලැබිලා තියෙන වීඩියෝ එකට. ඒක නිසායි මම එහෙම කරේ. එහෙනම් යාළුවනේ ජය වේවා. මම පොල් කඩන බණ්ඩාර ස්තුතියි.